කොහොමද ඔයාලට ඉතින් අද මම හදන්න යන්නේ මාකිරි මාළු කරි එකක් මගේ විදිහට මම ඉස්සෙල්ලාම මාළු ටික හොඳට හොදලා අරන් ඒකට මිරිස් කුඩුයි කම්මිරිස් කුඩුයි කහ කුඩු ටිකකුයි දාලා හොඳට කලවම් කරලා ඊට පස්සේ ඒක සීසන් වෙන්න පැත්තකින් තියාගත්තා. ඊට පස්සේ මම ඊට ඕනේ අනිත් දේවල් ටික කපා ගත්තා. ඉස්සෙල්ලාම මම ලුණු ටික හොඳට කපලා ඒක පිඟාන කලිනකින් තියාගෙන ඒකටම තක්කාලි දෙක විදිහකට කපා ගත්තා. තක්කාලි වැඩිපුර දාලා ඇත්තටම කෑමවලම රසය හාල්මස් බැදුමට එහෙම තක්කාලි ගොඩක් දැම්මම ඒක රහයි මට නම් රහයි. ඔයාලට ඉතින් කොහොමද දන්නේ? මම තක්කාලි දෙකෙන් දෙකක්ම දාගත්තේ ඒ හින්දා ඊට පස්සේ ඒකත් තියාගෙන මම මිරිස් කරා හතරක් විතරක් අරගෙන ඒකත් කපලා ඊට පස්සේ සුදු ලුණු ගෙඩියක තුනක් දාගත්තා. ඒකටම කරපිංචක් මම තියාගත්තා. ඒක පැත්තකින් තියාගෙන ඊට පස්සේ මම ඉතර වංගෙඩියක් අරගෙන වංගෙඩියට අර අපි කපාගත්ත ලුණු ටික ටිකකුයි සුදු ලුණු ගෙඩි 3-4යි මිරිස් කරා ටිකකුයි කපාගත්ත මිරිස් කෑල්ල ටිකකුයි දාලා ඒක මම හොඳට කොටා ගත්තා. පොඩ්ඩක් ග්‍රේවි එකක් වගේ වෙනකක් කොටා ගත්තා. ඔයාලට හොඳට කොටා ගන්න මොකද මෙතෙන්දි මට ඇත්තට වෙලාවක් පොඩ්ඩක් මදි වුණේ හින්දා මම මේ ගන්නට ගත්තේ. ඔයාලත් පුළුවන් නම් මේ තරහ හොඳ ග්‍රේවි එකක් වෙන විදිහට මේක කොටලා ගන්න. කොටලා ඒක මම පැත්තකින් තියාගත්තා. ඊට පස්සේ මම කරේ තෙල් තාක්ෂණික කියලා ඒකට තෙල් ටිකක් දාලා ගත්ත එක. ඒකට මම දැම්ම තෙල් ටික රත් වීගෙන එනකොට මම ඒකට පොල් දාගත්තා. මොකද පොල් කිරිනේ අපි දාන්නේ කිරිමාලයකට එහෙනම් මම පොල් ටිකක් දාලා ඒකත් පැත්තකින් මිරිකලා අරන් තියාගත්තා. ඊට පස්සේ තෙල් ටික රත් වීගෙන මම උළුහාලේ මහදුරු කුරුඳු කෑල්ලකුයි දාගත්තා. මම පෙදිහත්තම සුදුරු ඉස්සර වෙලා තිබුණේ. එහෙනම් තමයි මම මහදුරු දාගත්තේ. ඒක රත් වෙද්දී අර අපි කපාගත්ත ඉතුරු ලුණු ටික තියෙන ඒ ලුණු ටිකයි තක්කාලි මිරිස් ටිකයි අපි ඒකට දාලා ඒක හොඳට තෙලෙන් ටෙම්පරාදු වෙනවා තියාගත්තා. ඒ ටික ටෙම්පරාදු වෙද්දී අර අපි කොටාගත්ත ග්‍රේවි එක තියෙනවානේ ඒ ටිකක් දාලා අපි හොඳට ඒක කලවම් කරගන්න ඕනේ. කලවම් කරගෙන ඒකත් තෙලේ ටෙම්පරාදු වෙනකොට වෙනකල් තියාගන්න. ඊට පස්සේ ඒකට මම 3-5 කුඩු ටිකක් කහ කුඩු ටිකක් මිරිස් කුඩු ටිකක් මම දාගත්තා. මොකද මම ටිකක් සැරට හදනවා. කිරිමාළු වගේ වුණාට ඒක මගේ විදිහට ඉන්න මම මිරිස් කුඩු ටිකක් දානවා. ඉතින් ඔයාලත් කැමති නම් විතරක් දාගන්න. මිරිස් කුඩු මම හිතන්නේ කිරිමාළුවකට ඕන කියලා. ඊපස් මම මිරිස් කුඩු ටිකක් දාගෙන ඒකත් හොඳට තෙලේ ටෙම්පරාදු කරගත්තා. ඒ ඔක්කොම ටික. ඊට පස්සේ මම කරේ ඒ මිශ්‍රණයට ඊපස්සේ මම කරපිංච ටික තියෙනවා. කරපිංච ටික දැම්මම ඊට පස්සේ කරපිංච ටික දාලා ඊට පස්සේ මම වතුර ටිකක් දාගත්තා. වතුර ටික හොඳට උතුරව ගත්තා. මේ ඇත්තටම මම හිතුවේ මට මේ භාජනය මට ඇත්තේ කියලා මේ ව්‍යංජනය හදන්න ඒ වුණාට මට මේ භාජනය මදි වුණා. ඒ හින්දා මට සිද්ධ වුණා වෙන භාජනයකට මාරු වෙන්න. ඔන්න ඔහේ මේ මොකද පොඩි වෙනවා මේ තාච්චි මාළු කෑලි කලවම් කරන්න ගියාම පොඩි වුණා. ඒක මම වෙන තාච්චියකට මාරු වුණා. ඊට පස්සේ ඒ කරියක උතුරවගෙන එනකොට මාළු කෑලි ටික දානවා. මාළු කෑලි ටික දාලා ඒකත් හොඳට උතුරව ගන්න ඕනේ අපි. මාළු කෑලි ටික හොඳට පහේ ටික වදිනකල් අපි හොඳට ඒක උතුරව ගන්නවා. උතුරවලා ටික වෙලාවක් යනකොට අපි මිටිපොල් කිරි කියනවානේ. මම දැක්කේ මිටිපොල් කිරි ටික දීකිරි ගන්නවා. මිටිපොල් කිරි ටික දාලා හොඳට උතුරව ගන්නවා. ඔයාලා ලුණු ඊට පස්සේ මේක උතුරද්දි ලුණු හැම බලන්න මදිනම් දාන්න. මේක නියමවම ඇත්තටම ලස්සන පාටක්. මේක මම හිතන්නේ බත් වලට වඩා ඉන්දියාපු වගේ කරන සුපිරි. ඉතින් ඔයාලත් හදලා බලන්න. මේක මගේ විදිහට මම කොහොමද ඉතින් මගේ විදිහට ඔයාලත් මේක හදලා බලන්න. ඇත්තටම රසයි. මේ තේනවනේ මේක සුරෝදන විදිහට ලස්සන. ඉන්දියානම තමයි ඒක ඇත්තටම ලස්සන.